Hi guys, welcome back to my YouTube channel. ඔන්න හැලොවින් රූම් මේකෝවර් එකේ part 2 අරගෙන ආවා. දැන් හැලොවින් එකත් පහු වෙලා සති දෙකකටත් කිට්ටු වෙන්න එනවා. තාම වීඩියෝ එක දාලා නැහැ. මට මේක වොයිස් කරගන්න වරක්කුණා. එකයි දාන්න පරක්කුනේ. අද තමයි ඔන්න වොයිස් කරන්නේ. ඉතින් මම මේ දැන් කරන්නේ මගේ විෂන් බෝඩ් එකේ තියෙන විෂන් ටික අයින් කරලා ඔයාලට මතක ඇතිනේ මම අර කලර්ස් දෙකකින් කොළ කෑලි ටිකක් කපා ගත්තා. ඒකේ මම හැපි හැලොවින් කියලා ලිව්වා. ලියලා දැන් ඒක මෙතනට සෙට් කරන්න තමයි හදන්නේ. මම ඔයාලට කිව්ව නේද guys මට මේක on time දාගන්න බැරි වෙයි කියලා. දන්නවනේ ඉතින් මං ගැන මං මේ YouTube short එකක් නම් දැම්මා ඊද පෙරේදද මන් දන්නේ බලන්න නැත්තම් බලන්න. ඔය එහා පැත්තේ මිරර් එකකින් අපේ නංගිවත් පේනවා ඇති. ඔයාලට දික් කර කර මොනවදෝ එකක් කියවනවා. මං ඉතින් එයාත් එක්ක ඕපදූපයක් කියවන ගමන් මේ වැඩේ කරා. එයත් මට ගොඩක් උදව් කරා මේ වැඩේ කරගන්න. එයත් ආසයි ඉතින් මේ වගේ වැඩවලට. ඔන්න දැන් වැඩේ කරලා ඉවරයි. මේ තියෙන්නේ ඇද එහෙම නෑ නේද? ගානට තියෙනවනේ. බය වෙන්න එපා මම මේ ෆේස් මාස්ක් එකක් දාලා ඉන්නේ. මේ වැඩ කරන ගමන් ඒකත් දාගත්තා. එතකොට මේ වැඩෙත් වෙනවා ඒකත් හරිනේ. එතකොට දැන් මම මේ හදන්නේ අපි අර හදාගත්තු බැට්ස්ලා ටික වෝල් එකට ඇටච් කරගන්න. ඊට කලින් අර මේවා එක ගලවලා ඉන්න ඕනේ ඒකත් එක්ක නැත්තම් අවුල්නේ. කැතයි එතකොට. අම්මෝ මන් නිකන් එකෙක් වගේ නේ. මම මේ වැඩේට මෙන්න මේ වගේ ඩබල් ටේප් එකක් ගත්තා. මෙන්න මේ විදිහට තමයි මම මේ වැඩේ කරේ. බලන්නකෝ අන්තිමට කොහොමද ඒක පේන්නේ කියලා. අන්තිමේට මට පොඩ්ඩක් බැට්ස්ලා ටිකක් මදි වෙනවා. හරිද? ඊට පස්සේ තමයි මේ ආයේ හදලා 2 3 4ක් විතර මදි වුණා. අය අන්තිමේට 4ක් විතර හදලා මම පේන්නේ අන්තිම ටික නෙමෙයි මේ පේන විදිය. ඉන්න මෙහෙම තමයි. අන්තිමේටම පේන්නේ කොහොමද කියලා. මේ ඇවිල්ලා වෙන දවසක් හරිද මේක දවස් 2 3 4ක් විතර කරපු වැඩක්. මේ මම හදන්නේ බලන්නකො මොකද්ද කරන්නේ කියලා.
මම දැක්කේ පින්ට්‍රස් එකේ. පින්ට්‍රස් එකෙන් තමයි මම ගොඩක් දේවල් බලලා කරන්නේ. මොකද ලස්සන දේවල් තියෙනවනේ. ඉතින් මේකත් එහෙම එකක් තමයි. ඔන්න ඒ වැඩෙත් හරි. මෙහෙම තමයි ඉතින් පේන්නේ අන්තිමට. එතකොට මම බෙඩ් ෂීට් එකත් මාරු කරා. මට මේක තමයි තිබ්බ බෙඩ් ෂීට් එක. මේ වෙන බෙඩ් ෂීට් එකක් තිබ්බේ නෑ. ඉතින් මම මේක තමයි දාන්නේ. මොකද කරන්නේ ඉතින් මේක දාන්න බලන්නකෝ. දැන් අපි ෆයිනල් අවුට්පුට් එක බලමු. 1යි 2යි 3යි. මගේ හැලෝවීන් රූම් එකෝ එක ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching.